අද අපි කතා කරන්න යන්නේ අනුරාධපුර රාජධානියේ මුහුණ දුන්නු දරුණුම අර්බුදයක් ගැන. මේක බලය, දරුණු පරාජයක් සහ ඒ හැම දෙයකින්ම පස්සේ නැවත නැගී සිටීම ගැන ඇදහිය නොහැකි කතාවක්. මේ තමයි පළමුවන සේන රජතුමාගේ ඒ නාටකීය රාජ්‍ය සමය. ඉතින් මේ මුළු කතාවම දිවෙන්නේ මේ ප්‍රශ්නේ වටේ තමයි. දරුණු පරාජයකින් පස්සේ රජ කෙනෙකුට ඇත්තටම ආයෙත් නැගී සිටින්න පුළුවන්ද? අපි මේ කතාව දිගේ ගිහින්ම බලමු. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටස රජිකුගේ ආරම්භය. ක්‍රිස්තු වර්ෂ 833 පළවෙනි සේන රජතුමා සිහසුනට එනකොට රාජධානිය තිබ්බ ගොඩක් දුරට ස්ථාවර තත්වයක. හැබැයි ඒ සාමය වැඩි කාලයක් තිබුණේ නෑ. එතුමා රජ වෙනකොටම වගේ බලවත් බාහිර තර්ජනයක කළු වලාකුළු එකතු වෙන්න පටන් ගත්තා. ඒ තමයි එතුමාගේ අවුරුදු 20ක පාලන කාලය තීරණය කරපු මහා අර්බුදය ආරම්භය. දෙවනි කොටසේ පාණ්ඩ්‍ය ආක්‍රමණය. ඔව් අර කිව්ව මහා තර්ජනය එන්නේ දකුණු ඉන්දියාවෙන්. මෙතනදී අපි දකින්නේ බල කදවුරු දෙකක් එකිනෙකට මුහුණ දෙනවා. එක පැත්තකින් පළවෙනි සේනා රජතුමාගේ අනුරාධපුර රාජධානිය, අනිත් පැත්තෙන් දකුණු ඉන්දියාවේ බලය වේගයෙන් වර්ධනය කරගනිමින් හිටපු පාණ්ඩ්‍ය රාජධානිය. ඔවුන්ව මෙහෙයුවේ හරිම අභිලාෂකාමී බලවත් පාලකයෙක්, ශ්‍රී ශ්‍රී වල්ලභ රජතුමා. හරි. තුන්වෙනි කොටස පරාජය සහ පසුබැසීම. මෙතනින් තමයි කතාවේ අඳුරුම ඒ වගේම කනගාටුදායකම කොටස පටන් ගන්නේ. හිතා ගන්නවත් බැරි විදිහට සේන රජතුමාගේ හමුදාවට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. පාණ්ඩ්‍ය හමුදාව ඉස්සරහා ඔවුන් ලබන්නේ අන්ත පරාජයක්. මේ ආරංචිය මුළු රාජධානියම කම්පා කරනවා. මේක හමුදාවට විතරක් නෙමෙයි රජතුමාට පෞද්ගලිකවම බැඳුණු මරු පහරක්. මොකද එතුමාගේම සහෝදරයෝ දෙන්නෙක් යුවරජ මහින්ද සහ ආදිපාද කාශ්‍යප සටන් බිමේදීම මිය යනවා. හමුදාවත් නැහැ, සහෝදරියොත් නැහැ. රජතුමාට ඉතුරු වෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි පැනලා යන එක. තමන්ගේ ජීවිතේ බේරගන්න එතුමාට සිද්ධ වෙනවා තමන්ගේම අගනුවර ඇතැරලා මලේ දේශයට පලා යන්න. හතරවෙනි කොටස බිදෙන සුළු සාමයක්. හැබැයි මේ දරුණු පරාජයෙන් පස්සේ සිද්ධ වෙන්නේ ඇත්තටම කවුරුත් හිතපු නැති දෙයක්. ඉතින් පාණ්ඩ්‍ය හමුදාව අනුරාධපුරයට ඇතුල් වෙනවා. ඔවුන්ගේ අරමුණ හරිම පැහැදිලි. මුළු නගරයම සූරගෙන කොන එක. රජමාලිගය, විහාරස්ථාන, වටිනා කියන හැමදේම කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැහැ. මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි මේක. පාණ්ඩ්‍යයන්ට ඇත්තරම ඕනේ වෙලා තිබ්බේ නෑ ලංකාව පාලනය කරන්න. නෑ. එයාලගේ එකම ඉලක්කය වුණේ රාජධානියේ තිබ්බ අතිවිශාල ධනය කොල්ලකන එක විතරයි. ඉතින් තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ පාණ්ඩ්‍ය රජු කරන දේ යහුවම පුදුම හිතේ. ඔහු සේන රජතුමා එක්ක සාමගි විසුමකට එනවා. ඊට පස්සේ කොල්ල කාපු හැමදේමත් අරගෙන පාණ්ඩ්‍ය හමුදාව ආපහු යනවා. අර විනාශ වෙච්ච රාජධානිය ආයමත් සේන රජතුමාටම බාර දීලා. පස්වෙනි කොටස යලි ගොඩ නැගීම. මේ තමයි අලුවලින් නැගිටපු බලාපොරොත්තුවේ කතාව. බලයට ආපු ගමන්ම සේන රජතුමා පටන් ගන්නවා රාජධානිය නැවත ගොඩනගන දෙවන්ත මෙහෙයුම. රිටිගල පුදුබෙම වගේ තැන් එතුමා කරපුවේ අදාහ ගන්න බැරි උත්සාහයට අදටත් සාක්ෂි දරනවා. එතුමාගේ අවධානය ගියේ නිකම්ම විනාශ වෙච්ච දේවල් හදනමට විතරක් නෙවෙයි. රිටිගල, ජේතවනාරාමය, අභයාගිරිය වගේ මහා විහාර ප්‍රතිසංස්කරණය කරලා එතුමා කලේ රාජධානියේ ආත්මයට, ඒ කියන්නේ ආගමික සංස්කෘතික හදවතට ආයමත් පණ දෙන එක. ඒකෙන් මිනිස්සුන්ගේ බිඳ වැටිච්ච හිත හයියත් ආපහු හැදුනා. ඉතින් අවසානයේදී පළවෙනි සේන රජතුවාගේ කතාව අපි ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් ගෙනත් තියෙනවා. ඉතිහාසයේ කෙනෙක්ව මනින්නේ දිනපු සටන් වලින් විතරක්මද? එහෙම නැත්නම් දරුණුම විදියට පරාජය වෙලත් ඒ අලු වලින්ම ආයෙමත් නැගිටින්න තියෙන නොසැලෙන ශක්තියෙන්ද? සමහර විට පළවෙනි සේන රජු අපිට ඉතිරි කරලා යන සැබෑම උරුමය අන්න ඒ ප්‍රශ්නේ වෙන්නේ නැති.